ෆිල්ටර්ස් මේ බොහෝ වෙලාවට නිෂ්පාදනය කරන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින්. මයික්‍රෝ ප්ලාස්ටික්ස් වලින් නිෂ්පාදනය වෙන සිගරට් ෆිල්ටර්ස් ඉතා විශාල කාලයක් යනවා මේවා පරිසරයට එකතු වුණාට පස්සේ මේවා දි รา පත් වෙන්නේ. අපේ පරිසරයට ඇති වෙන හානිදායක බව නිසා සිගරට් ෆිල්ටර්ස් තහනම් කිරීම පිළිබඳ ලෝකයේ අද දවසේ කතා වෙනවා. ලෝකයේ පරිසරයට එකතු වෙන විශාලම අපද්‍රව්‍ය ප්‍රමාණය සිගරට් ෆිල්ටර්ස් කියලා විදිහට තමයි දැන් හැඳින්වෙන්නේ. වසරකට බිලියන 4.5කට ආසන්න ප්‍රමාණයක් සිගරට් ෆිල්ටර්ස් පරිසරයට මුදා හරිනවා. ලංකාවේ වසරකට මිලියන 1800ක් එහෙම නැත්නම් බිලියන 1.8ක් අපේ පරිසරයට මුදා හරිනවා. දිනකට මිලියන 5ක් අපේ පරිසරයට සිගරට් ෆිල්ටර්ස් මුදා හරිනවා. නිකොටින් බැරලෝහ පිළිකාකාරක අඩංගු ඉතාම හානිකාරක ද්‍රව්‍ය ගණනාවක් පරිසරයට එකතු වෙනවා. මේවා ජල මාර්ගවලට කාන්දු වෙනවා. ඒ වගේම මේ ජල මාර්ගවලට කාන්දු වීම තුලින් අපගේ ජලජ ජීවීන්ට සහ සත්තුන්ට විශේෂයෙන් මේකෙන් බලපෑමක් ඇති වෙනවා. ඇලදොල ගංගාවලට මේ සියල්ලට මුසු වීම තුලින් පරිසරයට සහ ජල ජීවීන්ට සහ අනිකුත් ජීවීන්ට ඇති වෙන බලපෑම අතිමහත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කල පාලනය සඳහා වූ ප්‍රඥප්තියක් ඒකට ලංකාව අත්සන් කරලා තිබෙනවා. ඉතින් ලංකාවත් මෙවර තිබුණු ගෝලීය ඒ සමුළුවට සහභාගී වුණා පැනමාවේ තිබ්බේ. ඒ සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණා තමයි මේ සිගරට් ෆිල්ටර්ස් තහනම් කිරීම සම්බන්ධයෙන්. දැනටමත් කැනඩාව, ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් ගණනාවක් ෆිල්ටර්ස් තහනම් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් යනවා. ඉතින් අපි රටක් විදිහට FCTC එකට අත්සන් කරපු අපේට දැන් තියෙන්නේ මේ අපේ රටේ තහනම් කිරීම සඳහා කටයුතු කරන්න. ෆිල්ටර් එකක් තිබුණාම අපි හිතනවා දැන් සිගරට් ෆිල්ටර් එකෙන් බිව්වට පස්සේ සාමාන්‍යයෙන් හානිය අඩුයි කියලා. ඉතින් ඒක රැවටිලිකාරී දෙයක්. ඒක දුම්කල සමාගම් විසින් තවදුරටත් මිනිස්සුන්ගේ සිගරට් වල රඳවා තබා ගැනීම සහ අලුතෙන් තරුණයන්ව යොමු කිරීම සඳහා පාවිච්චි කරන උපක්‍රමයක්. වෛද්‍ය විද්‍යාත්මකව සහ අනිකුත් පරීක්ෂණ වලින් පෙනෙනවා සිගරට් ෆිල්ටර්ස් වලින් කිසිම විදිහකින් වාසියක් ඇති වෙන්නේ නැහැ. ඒ අවාසියක් විතරයි ඇති වෙන්නේ කියලා.